අද මං කියලා දෙන්නේ කොහොමද මූලික කරක් නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මගේ කරවට මිනුම 4න් බෙදලා එන ප්‍රමාණය කර ගැඹුර ලෙසත් කරවට මිනුම 4න් බෙදලා ඒකෙන් අඟල් භාගයක් අඩු කරලා ලැබෙන පිළිතුර කර පළල ලෙසත් ගන්නවා. දැන් අපි මේ රේඛාවේ අපේ කරපළල ලකුණු කරගන්නවා. මගේ අඟල් 3ක් තියෙනවා. ඒ වගේම මෙතන ඉඳලා පහළට කර ගැඹුර ලකුණු කරගන්නවා. මගේ අඟල් 3.5ක් තියෙනවා. ඒ විදිහට ලකුණු කරගත්ත මේ ලක්ෂ්‍ය හරහා අපි කොටුවක් ආකාරයට රේඛා දෙකක් ඇඳ ගන්නවා. ඉන්පස්සේ අපි කරන්න ඕන අපේ පිටුපස කර අපිට පුළුවන් අඟල් 1.15ක් 1.5ක් වගේ ප්‍රමාණයක් තියාගන්න. ඊට පස්සේ අපි මෙහෙම වක්‍ර කරලා ඒක හැඩ කරගන්නවා. ඒ වගේම මේ මූලික කරේදී අපි ගොඩාක් මේ ඉදිරි කර වක්‍ර කරන්නේ නැහැ. ඉක්මනින්ම කර්ව් කරලා ඒක ඇඳ ගන්න ඕන. මේක තමයි අපේ මූලික කර. දැන් අපි බලමු මේක කපා ගන්න විදිහ. මුලින්ම අඩු කර හැඩයෙන් තමයි අපි කපලා ඉවත් කරගන්න ඕන. කියන්නේ අපි පිටුපස කරෙන් තමයි මම මේ දැන් කපලා ඉවත් කරන්නේ. ඉන්පස්සේ අපි ඉදිරිපස කර කපා ගමු. මේ තියෙන්නේ අපේ මූලික කර.